මේ මොහොත වන විට මැද පෙරදිග කලාපය ගිනි ගොඩක් බවට පත්වෙමින් පවතිනවා. ඇමරිකාව සහ ඉරානය අතර ගැටුම දැන් ඉතාමත් දරුණු මට්ටමකට පැමිණ තිබෙනවා. පළමුවෙන්ම වාර්තා වන විශේෂම පුවත තමයි සෞදි අරාබියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සම්බන්ධයෙන් Fox News නාලිකාව කළ අනාවරණය. මේ වන විට සෞදියේ ඇමරිකානු තානාපති කාර්යාලයේ කිසිදු නිලධාරියෙක් නැහැ. ඒ වගේම මැද පෙරදිග කලාපයේ වෙසෙන සියලුම ඇමරිකානු පුරවැසියන්ට වහාම එම රටවලින් නිවත්වන ලෙස නිල නියෝගයක් නිකුත් කර තිබෙනවා. සෞදි අරාබියේ රැඳී සිටින ඇමරිකානුවන්ට දැනුම් දී ඇත්තේ තමන් සිටින නිවෙස් වලින් හෝ හෝටල් වලින් පිටතට නොපෙමින ආරක්ෂිතව රැඳී සිටින ලෙසයි. මේන් පැහැදිලි වෙන්නේ ඕනෑම මොහොතක මහා පරිමාණ යුද්ධයක් ආරම්භ වීමේ අවදානමක් පවතින බවයි. දෙවනුව යුරෝපයේ නැහෙන්නේ තවත් බියකරු පුවතක්. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටින්නේ ප්‍රංශයේ අවිගබඩාවේ ඇති න්‍යෂ්ටික යුද හිස් ප්‍රමාණය වැඩි කිරීමට තමන් නියෝග කළ බවයි. මින් ඉදිරියට ප්‍රංශයේ සතු න්‍යෂ්ටික අවි පිළිබඳ කිසිදු දත්තයක් ලෝකයට හෙළි නොකරන බවත් ඔහු අවධාරණය කර තිබෙනවා. මේ ලෝක දේශපාලනයේ ලෝකු පෙරලියක්. මේ අතර යුද පිටියෙන් ලැබෙන වාර්තා පවසන්නේ ඉරානයේ විසින් ජෝදානයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරකට ප්‍රබල බැලිස්ටික් මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බවයි. මෙම ප්‍රහාරය ලෝකයේම කම්පනයට පත් කර තිබෙනවා. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ අරාබි රටවලට ඉරානයේ මෙලෙස ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව තමන් පුදුමයට පත්වන බවයි. තවත් ඉතාමත් සංවේදී සහ තීරණාත්මක පුවතක් වාර්තා වෙනවා. ඒ තමයි ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි ඛමේනිගේ ආදරණීය බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ මරණයට පත්වීම. ඊයේ දින එල්ල වූ ප්‍රහාරයකින් සිදු වූ තුවාල හේතුවෙන් ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙව සිදුවීමත් සමග ඉරානයේ ඉතාමත් ප්‍රකෝපකාරී තත්වයකට පත්ව ඇති බව රහසක් නෙවෙයි. මෙවැනි තත්වයක් යටතේ ලෝක බලවතුන් කණ්ඩායම්වලට බෙදෙන ආකාරයකුත් දකින්න ලැබෙනවා. චීන සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර පැවති දීර්ඝ දුරකථන සංවාදයකින් පසු චීනය ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා තමන් සම්පූර්ණ සහාය ලබා දෙන බවයි. මේ ඇමරිකාවට එල්ල වූ ප්‍රබලාභියෝගයක්. ඇමරිකානු පාර්ශවයෙන් ලැබෙන වාර්තාවලට අනුව ඉරානයට එල්ල කරන ප්‍රහාර නතර කිරීමට කිසිදු අවසන් දිනයක් තීරණය කර නැහැ. ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ තමන්ට අවශ්‍ය පරිදි ප්‍රහාර එල්ල කරන බවයි. ඇමරිකානු හමුදා ප්‍රධානී ජෙනරල් ඩෑන් කේන් පවසා ඇත්තේ අපි පටන් ගත්තා විතරයි අපි දිගටම ප්‍රහාර එල්ල කරනිමු යනුවෙනුයි. යාළුවනේ ලෝකය දැන් තිබෙන්නේ ඉතාමත් අස්ථාවර තත්වයක. මහා බලවතුන් අතර සිදුවන මේ ගැටුම කොතනින් නතර වෙයිද කියලා කාටවත් කියන්න බෑ. මේ පිළිබඳව ඔබේ අදහස මොකක්ද? යුද්ධයක් ඇති වෙයිද? පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක ෂෙයා කරලා හැමෝම දැනුවත් කරන්න. ස්තුතියි.